දැන් මගේ කතාව යන්නේ මේ විනෝද් කියලා එක්කෙනෙක් ගැන. විනෝද් ඇත්තම සුප්‍රසිද්ධ නැව් සමාගමක උපකපිතාන් කෙනෙක්. හොඳ තනතුරක්. හරි. දැන් මෙයා මුම්බායි වරායෙන් තමයි මෙයාට පිටත් වෙන්න තිබුණේ. ඒක නිකන් මාසෙක විතර වගේ ගමනක්. නමුත් ඩොකියුමන්ට්ස් වල පොඩි ප්‍රශ්නයක් ආවා. නැවක් පිටත් වෙන්න කලින් ඒ අදාළ සම්බන්ධ ලියකියවිලි තියෙනවා හදලා පිටත් වෙන්න ඕනේ. ඒවයි මොනාරි දෝෂයක් ආවා. නැව යන්න තිබිච්ච දවසේ නැවට යන්න බැරි වුණා. ඒ ප්‍රශ්නේ නිසා. ඔව්. කල් ගියා හෙට තමයි පිටත් වෙන්නේ කියලා. හරි. දැන් මේ විනෝද්ට කරන්න දෙයක් තිබුණෙත් නැහැ. දැන් විනෝද්ගේ මහගෙවල් තියෙන්නේ පූනේ. සාමාන්‍යයෙන් එයාගේ මුම්බායි වරායේ ඉඳලා පූනේ වලට යන්න පැය දෙකමාරක විතර දිග ගමනක් තියෙනවා. ඉතින් ගෙදර ගිහිල්ලා එන්න තේරුමුකුත් නෑ වගේ මෙයාට හිතෙන්නේ. මේ පැය 24ක ප්‍රශ්නයක් හින්දා. මෙයා හිතුවා මුම්බායි වල ඇවිදිනවා. හරි. ඇවිදලා කාලේ ගත කරනවා. එහෙම තමයි දැන් හිතාගන්නේ. හරි. මෙයා ගිහලා හවස ෆිල්ම් එකකුත් බලලා හවස මෙයා දැන් ආපහු එනවා. එනකොට මෙයා දකිනවා ඔය පාර අයින තියෙන ටෙලිෆෝන් බූත් එකක්. ඔය දුරකථන කුටි කියලා තියෙන. දැන් නම් දකින්න අඩුයි. නමුත් ඒවා අපේ රටෙත් සමහර තැන්වල තියෙනවා නේ. තියෙනවා. මෙයාට එකපාරටම 아무තු ජොලි අදහසක් එනවා. මෙයාට හිතෙනවා වයිෆ්ට කෝල් එකක් ගන්න ඕනේ. විනෝද්ට මොබයිල් ෆෝන් එකක් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් යා නැව් නගින්න ලෑස්ති වෙනකොට මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන්නේ නැහැ. ඒ කාලය ඇතුළත. මොකද රාජකාරී වලට බාධා වෙන හින්දා. යාට ලොකු තනතුරක් නේ තියෙන්නේ. ඒ නිසා මෙයාගේ අතේ ෆෝන් එක තිබුණෙත් නැහැ. මෙයා හිතුවා වයිෆ්ට කෝල් එකක් දීලා හොයාගන්න බැරි නම්බරයක් නේ. CLI පහසුකම් තිබුණත් ඒ නම්බරෙන් ආපුවම හිතනවානේ කොහෙන්ද කවුද මේ කියලා. දැන් මේක සර්ප්‍රයිස් එකක්. වයිෆ් හිතන් ඉන්නේ මෙයා පිට වුණා කියලා. නමුත් දැන් ගමන කල් ගිහිල්ලා. මෙයා ටෙලිෆෝන් බූත් එකට ගිහිල්ලා බැලුවා වෙලාව. වෙලාව 6:00 විතර වගේ ඇති. හවස. දැන් සාමාන්‍යයෙන් මෙයා දන්නවා වයිෆ් 5ට වැඩ ඇරුණාම 5:00 වගේ වෙනකොට උපරිම ගෙදර එනවා. මෙයාට දැන් එකත් ඔළුවේ තියෙනවා වෙලාව 6:00 අනිවාර්යෙන් ගෙදර ඇවිල්ලා ඇති. ගත්තා කෝල් එකක්. රින්ග්ස් ගිහිල්ලා කට් වුණා. ආයි ගත්තා. රින්ග්ස් ගිහිල්ලා කට් වුණා. මේ විදිහට මෙයා 7ට ගමනක් ගන්න ඇති. දැන් මෙයාට ඔන්න පොඩි ටෙන්ෂන් එකක් ආවා. වයිෆ් ගෙදර ඇවිල්ලා නැහැ. වයිෆ්ගේ නම ප්‍රියා. ප්‍රියා ගෙදර ආවේ නැහැනේ තාමත්. 6:00 වෙලත්. මෙයා කල්පනා කරනවා මේ මොකක් හරි කරදරයක්වත් වුණාද? ඔෆිස් එකේ මොන හරි වැඩ ටිකක් වැඩියෙන් වැටුණාද? ගන්න ඕනේ බලන්න ප්‍රියාගේ මොබයිල් නම්බරේට. මොබයිල් නම්බරේ සාමාන්‍ය වයිෆ්ගේ මොබයිල් නම්බරේ සාමාන්‍යයෙන් ස්වාම පුරුෂයෙකුට අමතක වෙන්න විදියක් නැහැ. කියන්නකෝ ඔයාට පාඩම්ද? ඔය උනට මිනිස්සුගේ පුද්ගලික දුරකථනක් රේඩියෝ වල කියන්නේ නැහැ. අන්න මේ එළියට ගිහින් කතාව වුණා නේද? නෑ හරි. මං කතාව ඇතුළේ ඉන්නේ. කතාව ඇතුළේ ඉන්න අපේ ගෙදර නම්බර අහන්න. මෙයා ගත්ත මොබයිල් එකට. මොබයිල් එක රින්ග්ස් යනවා. මොබයිල් එක ආන්සර් කරන්නේත් නැහැ. ඒකටත් මෙයා 7 ගමනක් ගත්තා. මොබයිල් එක ආන්සර් කරන්නේත් නැහැ. දැන් මෙයාට හිතේ මුලින්ම පොඩි තරහක් ආවා. දැන් තරහ නිකන් පොඩි ටෙන්ෂන් එකකට වගේ ඇවිල්ලාද? පොඩි ආතතියකට ඇවිල්ලා. ඕකේ. දැන් ඔළුව නිකන් විකාර වෙන්න වගේ තත්යකට ඇවිල්ලා. මොබයිල් එක ආන්සර් කරේ නැහැ 7 ගමනක් ගත්තා. ගෙදර ලයින් එක ආන්සර් කරන්නේත් නැහැ. මෙයා කල්පනා කරනවා. එක ඔළුවට එනවා. මේ තත්ත්වවලට ඔබත් මාත් මුණ දීලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වයට යන්න. මේ ළඟදී ප්‍රියා ගත්ත මෝටර් සයිකලයක්. මෙයා එපා කියද්දි ගත්තේ. ඔයාට කියන විනෝද් කැමති උනේම නැහැ මෝටර් සයිකලයක් ගන්නවට ප්‍රියා. මොකද ප්‍රියා එලවන්නේ පිස්සෙක් වගේ මෝටර් සයිකල් පදින්නේ. හරි. පිස්සු ඇදලා වගේ පාරේ යනවා. ඉතින් මෙයා හරි බයයි. ප්‍රියාට කිව්වා මේ ඔයා මේ ගෙදර තියෙන කාර් එක පාවිච්චි කරන්න කියලාත් කිව්වා. ප්‍රියා කිව්වා අනේ මේ මට බෑ මේ පූනේ වල තියෙන ට්‍රැෆික් එක ASCII වාහන එලවන්න. ඉන්දියාවේ ගිහිල්ලා තියෙන කෙනෙක් දන්නවා ඉන්දියාවේ පාරවල තියෙන ට්‍රැෆික් එක කොයි වගේද කියලා. නිකමට හරි ඔබ ඉන්දියාවේ ගියා නම් ඔබ ආපහු වාහනයක ඉන්දියාවේ යන්න හිතන්නේ නැහැ. ඒ තරම් ට්‍රැෆික්. ලංකාවේ ට්‍රැෆික් එකට බනින්නෙත් නැහැ. ලංකාවේ ට්‍රැෆික් එකට බයින එක නවතිනවා ඉස්සෙල්ලාම ඔබ ඉන්දියාවේ ට්‍රැෆික් එක දැක්කම. එතකොට බස් එකේ ඉන්න කැමතිත් නැහැ ප්‍රියා. එයාගේ නිකන් තත්ත්වෙට මදිකමක් කියලා ඔෆිස් එකේ හොඳ තනතුරක් තියෙන කෙනෙක්. ඉතින් අර ගෙදරට පැය භාගකින් වගේ එන්න පුළුවන් එයාට. බයික් එකේ එහෙම දාලා. හරි. දැන් විනෝද්ට හිතනවා බයික් එක ඇක්සිඩන්ට් වුණාවද්ද? බයික් එක ඇක්සිඩන්ට් වුණාවද්ද කියලා විනෝද්ට හිතෙනවා. විනෝද්ගේ ඔළුවට මුකුත් එන්නේ නැහැ. මම දන්නවා ප්‍රියා යන හැටි. මොන හරි ප්‍රශ්නයක් වෙන්න ඇති. දැන් මෙයා මේක කල්පනා කර දැන් කලුවරත් පැතිගෙන යනවා දැන් ටික. 6:00 කියනවා දන්නවා 6:00 පස්සේ හරි ඉක්මනට කලුවර වැටිගෙන යනවා. නිකන් ඔළුව තෝන්තුවෙන් වගේ කල්පනා කර එනවා. ටිකක් දුර ඇවිල්ලා මෙයාට හිතෙනවා බැලුවා වෙලාව. දැන් 7යි වෙලාව. සමහර වෙලාවට මම මේ එක විකාර හිතනවා වෙන්න ඇති. සමහරකට දැන් ගෙදර ඇවිල්ලා ඇති.
අපි දන්නේ නෑනේ මගදී එන්න බැරි තරම් ට්‍රැෆික් තිබුණාද? ඔෆිස් එකේ හදිසියෙ මොන හරි වැඩකට සෙට් වෙන්න වුණාද? මට එහෙම හිතෙනවා මම නිකන් කලබල වුණා. කෝල් එකක් ගන්න ඕනේ ආයි කියලා බලනකොට දැන් අර ටෙලිෆෝන් බූත් එක පහු කළා මෙයා සෑහෙන දුරක් ඇවිල්ලා. ආයි ඒ පැත්තට යන තේරුමකුත් නැහැ. කවුද මහත්තයෙක් ඉඳගෙන ඉන්නවා ඒ කිට්ටුව තියෙන බංකුවක. හරි. පාර අයිනේ. හා. යා ගිහලා ඇහුවා excuse me මිස්ටර් මේ මුකුත් හිතන්න එපා. මට කෝල් එකක් ගන්න පොඩ්ඩක් ඔයාගේ මොබයිල් එක ගන්න පුළුවන්ද? මම මොබයිල් එක ගෙනහැලා නැහැ දාලා වෙලා තියෙනවා. එයා බැලුවා ටිකක් අමුතු විදිහට අපිත් බලනවා නේ සැකෙන්නේ බලන්න. නම්බරේ කියන්නකෝ මං ඩයල් කරලා දෙන්න කවුරු හරි ගන්න ඕන. ගෙදර නම්බර එක කිව්වා. එයා කිව්වා නෑ රින්ග්ස් යනවා ආන්සර් කරන්නේ නෑ කට් වුණා කෝල් එක. හා. ඊට පස්සේ මෙයා ප්‍රියාගේ මොබයිල් නම්බරේ දුන්නා. මේකට පොඩ්ඩක් තාහ නැතුව මේකත් පොඩ්ඩක් ඩයල් කරලා බලන්න. රින්ග්ස් යනවා. ආන්සර් කරන්න. ඒක ආන්සර් කරෙත් නෑ. අර මිනිස්සයා අහනවා මේ මොකක් හරි ප්‍රශ්නයක්ද? නෑ මම මේ වයිෆ් ලයින් එකට ගන්න බලනවා මේ එහෙම කියලා මෙයා විස්තරෙම කිව්වා. සාමාන්‍යයෙන් 5:00 වෙනකොට ගෙදර ඇවිල්ලා ඉන්නවා. මම දැන් මේ 6 ඉඳලා වගේ මම මේ කෝල් කරනවා 6:00 ඉඳලා වගේ. මට මේ පොඩි බයක් තියෙනවා ඒකයි. අන්න එතකොට පොඩ්ඩක් අර අමුත්තට පොඩ්ඩක් පොඩි හිතට පොඩි විශ්වාසයක් ආවා මෙයා ගැන. ජෙනුවින් කේස් එකක්. අමුත් එකපාරටම අහනවා මේ ඔයා ඉතින් එයාගේ ඔෆිස් එකට කතා කරලා බැලුවේ නැද්ද? විනෝද අයියෝ මට ඒක ඔලුවට ආවේ නැත්තේ කියන්නකෝ. අපිට එහෙම වෙනවනේ. හරි පොඩි දේවල්. මට ඒක ඔලුවට ආවේ නැහනේ. අනේ ඔෆිස් එකට කෝල් එක අමුත්තා ඒ පාර අන්න ෆෝන් එක දුන්නා මෙයාට. ඔයා ගන්නකො කෝල් එක ප්‍රශ්නයක් නෑ ඔයා ගන්න. ඩයල් කර ගන්න අවුලක් නෑ මට හදිස්සියක් නෑ. දැන් විශ්වාසෙ ගොඩ නැගිලා තියෙනවා. ඔව්. මෙයා ඩයල් කරා ඔෆිස් එකට. හරි. වෙලාවට ප්‍රියාගේ ඔෆිස් එකේ බොස් තමයි ෆෝන් එක ආන්සර් කරේ. මෙයා කතා කළා ප්‍රියා ඉන්නවද කියලා ඇහුවා. එහා පැත්තෙන් අහනවා කවුද මේ කතා කරන්නේ? මම ප්‍රියාගේ හස්බන්ඩ්. එහා පැත්තෙන් කියනවා මම මේ ප්‍රියාගේ බොස් කතා කරන්නේ. විනෝද් මොකද්ද ප්‍රශ්නේ? නෑ මට ප්‍රියාට චුට්ටක් කතා ප්‍රියා ගියානේ. කීයට විතර වගේද? ප්‍රියා මම හිතන්නේ සාමාන්‍ය වෙලාවට නිකන් 5:05 10 විතර වගේ මෙහෙන් ගියේ. ගෙදර ඇවිල්ලා නැද්ද? නෑ මේ ගෙදර ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. ඒකයි මම බැලුවා. පොඩක් ඊට පස්සේ කාටද කතා කරනවා ඇහෙනවා මෙයාට ෆෝන් එකේ. බොස් ආපහු කතා කරනවා. විනෝද් ප්‍රියා ගිහිල්ලා තියෙනවා 5ට විතර වෙනදා වගේම ගිහිල්ලා තියෙනවා. ප්‍රියා ගිහිල්ලා තින්නේ මේ අශෝක් එක්ක ප්‍රියා ගිහිල්ලා තින්නේ. ඔය අශෝක්ක දන්නවද? අශෝක් කියන්නේ ප්‍රියාටත් කලින් විනෝද්ගේ තාම හොඳ ගජ්ජ මිත්‍රයා. පස්සේ තමයි අශෝක් වැඩ කරන ඔෆිස් එකටම ප්‍රියාත් වැඩට එන්නේ. හරි. ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්. තාම ළඟින් ආශ්‍රය කරන යාළුවෝ. දැන් බොස් කියනවා ප්‍රියා ගිය යාළු 5ට විතර ගියේ අශෝක් එක්කලු. ඕකේ thank you. ඔයා පොඩ්ඩක් විනෝද් ඔයා අශෝක්ගේ ෆෝන් එකට පොඩ්ඩක් කෝල් එකක් කරන් බලන්නකෝ. දැන් විනෝද්ගේ ඔළුවේ ලක්ෂයක් දේවල් තියෙනවා. ඔබේ ඔළුවේ කෝටියක් දේවල් හිතෙනවා. අපි පොඩි විරාමයක් ගන්නවා මේ කතාවේ ඉතුරු ටික කියන්න. කතාව අහගෙන ඉතුරු ටික දැනගන්න ඔබට තියෙන කුතුහලය ගැන මම දන්නවා. මොකද මේ කතාව මමත් එක හුස්මට කියවපු කතාවක්. ඒ නිසා මම හිතුවා ඔබව නිකන් මෙහෙම නතර කරගෙන තියාගෙන ඉන්න එක ඔබට දෙන අනවශ්‍ය වේදනාවක්. ඔබට මේ වෙලාවේ ඇති වෙන්නේ එක වේදනාවක් තියෙනවනේ. අශෝක් කියන්නේ විනෝද්ගේ තාම ළඟ කිට්ටු හිතයිෂි යාළුවෙක්. මේගොල්ලෝ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්. මේගොල්ලන්ගේ පවුල් එකිනෙක අඳුනනවා. හරි. දැන් විනෝද්ගේ ඔළුවේ එක දේවල් තියෙන්නේ. ඔෆිස් එකෙන් 5ට එන්න ඕනේ ප්‍රියා. 5 මාරුද්දි ගෙදර ඉන්න ඕනේ. වෙලාව දැන් 7යි කාලයි 7:00 අතර වෙලාවක්. දැන් මෙච්චර සාමාන්‍ය එන වෙලාවට වඩා වැඩිපුර පැය 2ක් විතර කිට්ටු වෙන ගිහලා තියෙනවා. ප්‍රියා තාම ගෙදර ඇවිල්ලා නැති පාටයි. මොබයිල් එක ආන්සර් කරන්නේ, ගෙදර ෆෝන් එක ආන්සර් කරන්නේ. මේක හිතාමතා සිද්ධ වෙන වැඩක්ද? මොකද මේ ඔක්කොම නම්බර දන්නේ නැති නම්බර තමයි ගෙදර CLI එකෙන් පෙන්වන්නේ. ටෙලිෆෝන් බූත් එකේ නම්බරයක්. ප්‍රියාට කෝල් එක යන්නේ දන්නා අඳුනන්නේ නැති මොබයිල් නම්බර එකකින්. ඒ නිසා ප්‍රියාට ඕන නම් ආන්සර් නොකර ඉන්න පුළුවන්. මෙයා ගත්ත අශෝක්ගේ ෆෝන් එකට. හරි. අශෝක්ගේ ෆෝන් නම්බර එක විනෝද්ට ගලේ කෙටුවාගේ මතකයි. හොඳ මේ යාළුවෙක් නේ. බයි හાર્ට් ඩල් කරලා ගත්ත ෆෝන් එකේ. රයිට්. තාමත් අර අමුත්තගේ ෆෝන් එකෙන් ඩයල් කර මේ දැන් ඉන්නේ. ඔබ ඇමතු දුරකථනය ප්‍රතිචාර නොදක්වයි. අශෝක්ගේ ෆෝන් එක ඕෆ් කරලා. විනෝද් හිතනවා සාමාන්‍යයෙන් අශෝක් ෆෝන් ඕෆ් කරන කෙනෙක් නෙමෙයි. ඒ සැනින්ම අරමුත්ත දෙහාට පොඩි කාරුණික බැල්මක් වගේ දාලා පොඩි අනුකම්පා සහගත බැල්මක් වගේ පෙන්නලා එයාත් කිව්ව කමක් නැහැ ඔයා ගන්න. මෙයා ගන්නවා අශෝක්ගේ ගෙදරට. හරි. අශෝක්ගේ වයිෆ් ෆෝන් එක ගන්නවා. අශෝක්ගේ වයිෆ් කටහඬින්ම අඳුන ගන්න විනෝද් ඔයා ගියේ නැද්ද? ඔයා යනවා කියලා කිව්වනේ ප්‍රියාද? එයා විස්තරේ කිව්වා.
අද මගේ නැව් ගමන කැන්සල් වුණා. හෙට තමයි යන්නේ. මේ අශෝක් ඉන්නවද කියලා ඇහුවා. අශෝක් මට කිව්වා අද පොඩ්ඩක් රෑවේ එනකොට කියලා. එයාට මොනවාද වැඩ වගේක් තියෙනවා කිව්වා. කාවද හම්බෙන්න තියෙන කතාවකුත් කිව්වා. රෑ කෑම තියන්න එපා කියලා කිව්වා. ටිකක් රෑවේ කිව්වා දෙනකොට. ඇයි විනෝද්? නෑ නෑ මං ඉන්නවද බලන්න ගත්තේ. විස්තරයක් කිව්වේ නෑ අශෝක්ගේ වයිෆ්ට විනෝද්. හරි. දෙගිඩියාව මැද්දේ ෆෝන් එක විනෝද් ෆෝන් එක කට් කරනවා. දැන් මේ සිටුේෂන් එක ඇඟට දාගන්න මේක ඇතුළට යන්න. විනෝද් වෙන්න ඕනේ. මම විනෝද් වෙනවා දැන්. ඔබ විනෝද් වෙන්න. මමත් විනෝද් වෙලා ඉන්නේ. නෑ ඔයා විනෝද වෙන්න. මම ප්‍රියා වෙන්නන්නේ. හිතා ගන්න බෑ. දැන් මෙයාගේ ඔළුවට එනවා විවිධ දේවල්. අශෝක් සහ විනෝද්ගේ වයිෆ් ප්‍රියා ඒ දෙන්න විහිළු කර හිටපු හැටි. විනෝද් හිතනවා මම මීට වඩා මේවා ගැන සැලකිල්ලෙන් ඉන්න තිබුණා. විනෝද්ගේ ඔළුවේ හොල්මන් කරන්නේ වෙන වැඩසටහනක්. මේක පුදුම අහඹ සිදුවීම් ගොඩක්. ගෙදර ෆෝන් එක ආන්සර් කරන්නේ. ප්‍රියා යාගේ මොබයිල් එක ආන්සර් කරන්නේ. මිත්‍රයා අශෝක්ගේ ෆෝන් එක ඕෆ්. ගෙදරට කියලා තියෙනවා පරක්කු වෙයි අද එන්න කියලා. රෑ කෑම තියන්න එපා. ටිකක් රෑ වෙයි අද එනකොට කියලා. ඔෆිස් එකෙන් පහට පිටත් වෙලා තියෙන්නේ දෙන්නම එකට. මොනවද මේ වෙන්නේ? මොනවද මේ වෙන්නේ? මං දෙකෙන් එකක් විසඳ ගන්න ඕනේ. විනෝද් හිතනවා. විනෝද් කෑ ගහලා නගන තියෙන ටැක්සියක් නවත්ත ගන්නවා. නගිනවා ටැක්සියට. විනෝද් කියනවා යන් පූණේ වලට. සර් පූණේ වලට සර් පැය දෙකක් දෙකමාරක් තමුසට ඒවෙන් වැඩක් නැහැ. තමුස යනවා. මමනේ ගෙවන්නේ. පැය දෙකක්. විනෝද් ජීවිතේ දිගම පැය දෙක ගෙවනවා. 1000කොත් එකක් දේවල් ඔළුවේ. එතේ පොඩ්ඩක් විනෝද් දැනෝ නිකන් කකුල නිකන් දෙදරනවා වගේ. බැලුවා. අර අමුත්තගේ ෆෝන් එක සාක්කුවේ දාන් ඇවිල්ලා. විනෝද් එක පැත්තකින් හිතනවා වාහනේ හරවගෙන ගිහිල්ලා ඒ මනුස්සයාට මේ ෆෝන් එක දීලා ස්තුති කළා මේ වැරද්දට සමා වෙලා ලෙලෙන්න ඕනේ කියලා. නමුත් විනෝද්ගේ ඔළුවේ යකෙක් වැඩ කරන්නේ. විනෝද් ෆෝන් එක ඕෆ් කරලා සාක්කුවේ දාගන්න. Tamanට අයිති නැති ෆෝන් එකක්. දැන් විනෝද් යනවා පූනේ. තමන්ගේ ගෙදරට. ප්‍රියා කොහෙද ඉන්නේ කියලා බලන්න. ඒ පැය දෙක කල්පයක් වගේ ගියා. විනෝද් තට්ටු නිවාස සංකීර්ණයක දෙවෙනි තට්ටුවේ ඉන්නේ. විනෝද් බැහැලා දුවනවා. අර මනුස්සයා සල්ලි ඇවිල්ලා සල්ලි දෙනවා. ඉතුරු ගන්න මහන්සි වෙන්නේ නැහැ විනෝද්. සල්ලි දමල ගහලා විනෝද් දුවනවා. ප්‍රියාගේ බයික් එක වෙනද නවත්තලා තියෙන තැන නවත්තලා තියෙනවා පේනවා. දැන් වෙලාව 10:11ට විතර වගේ. ගෙදර ඉබ්බ දාලා තියෙන සාමාන්‍ය එළියෙන් ගෙදරින් කවුරු එළියට යනවා නම් කවුරුත් ගෙදර නැත්තම් ඒ ඉබ්බ ගලවලා. ඒ කියන්නේ ප්‍රියා ගෙදර. හරි. දොරට තරි බානවා. ප්‍රියා දොර අරිනවා. මේ නැවෙන් පිටත් වෙනවා කියලා කියපු මිනිස්සයා මෙන්න දැන් ඉන්නවා ගෙදර. ප්‍රියාන ඔයා යනවා කිව්වනේ. ඔයා මේ ගේනෙද්ද ඔයා? ප්‍රියාට වචන පැටලෙනවා. මොකුත් නැහැ. ප්‍රියාව තල්ලු කරලා දාලා විනෝද් ගේ ඇතුළට ගිහිල්ලා හැම අස්සක් මුල්ලක් නෑරම ඇවිදිනවා. ඇයි ෆෝන් එක ආන්සර් කරේ නැත්තේ කියලා අහනවා. ප්‍රියා කියනවා ගෙදර ෆෝන් එක වැඩ කරන්නේ මං ඒත් අශෝක්ටත් කිව්වා ඔයාත් ගෙදර නැති එකේ පොඩ්ඩක් මේ ෆෝන් එකට මොනවද වෙලා තියෙන්නේ කියලා බලන්නත් කියලා. පුළුවන් නම් කම්ප්ලේන් එකක් දාන්න කියලා මේ ෆෝන් එක හදලා දෙන්න කියලා. ඒතරාගේ මොබයිල් එක මගේ අතින් ඔෆිස් එකේ හරි කොහේ හරි මගේ දැර එක්ක වැටිලා හරි නැති වෙලා හරි මොන හරි වෙලා. ඒක හොයාගන්න විදියකුත් නැහැ. මේ මම ඒක රින් කරලත් බැලුවා ඒක පර්ස් එකෙත් නැහැ කොහෙවත් නැහැ. විනෝද් දාන ඔයා කියන්නේ මට මේ ඔක්කොම විශ්වාස කරන්න කියලාද? ඒත් එකම ගෙදර ෆෝන් එක රින් වෙනවා. Oh my god. විනෝද් ගිහලා ආන්සර් කරන්නේ. එහා පැත්තේ ඉන්නේ අශෝක්. අශෝක් දන්නේ නැහැ මේ විනෝද් ෆෝන් එක ගත්ත කියලා. අශෝක් කියනවා මේ ප්‍රියා මේ විනෝද් ගිහිලා නැහනේ. විනෝද්ට මක් වෙලාද අපේ ගෙදරටත් කෝල් කරලා මම ඉන්නවදත් කියලා අහලා තිනවා. මගේ මේ ෆෝන් එකේ බැටරි ගිහිල්ලා තිබුණා. ඒකට මිස් කෝල් එකකුත් දීලා තිනවා. මම මේ දැන් දැක්කේ මොකද දන්නේ නේද ප්‍රශ්නේ කියලා. අශෝක් ඒ පැත්තෙන් අහනවා. මේ පැත්තේ විනෝද් උත්තර දෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ මම පස්සේ විසඳ ගන්නම්. තිබ්බ ෆෝන් එක. විනෝද් ප්‍රියාට තර්ජනය කරනවා මොකද්ද මෙතන වෙන්නේ කියලා මට දැනගන්න ඕනේ කියලා. ප්‍රියා අහනවා මොනවද වෙලා තියෙන්නේ? මොකුත් වෙලා නැහැ. කාලය ගත වුණා. වාර්තා නොකර නැවෙන් ආපු එක ගැන කම්ප්ලේන් එකක් ගිහිල්ලා විනෝද නැවෙන් අයින් කරනවා. මොබයිල් ෆෝන් එක නැති වෙච්ච මිනිස්සයා පොලිසියට කම්ප්ලේන් එකක් දාලා දැන් ඒකට විනෝද්ට වරෙන්තු ඇවිල්ලා. උසාවිය යන්න කියලා. ෆෝන් එක ට්‍රැක් කරලා පොලිසියෙන් හොයාගෙන. ප්‍රියයි විනෝදුයි කතා කරන්නේ. අශෝක් විනෝද් මූණට මූණ හම්බෙලා කතා කරන්නේ. ඒ පවුල් අතර සම්බන්ධයක් නැහැ. නමුත් විනෝද්ගේ ඔළුවේ තාම සැකේ තියෙනවා. විනෝද්ගේ ඔළුවේ තාම සැකේ තියෙනවා. විනෝද් එකක් විශ්වාස කරනවා.
සිදුවිය හැකි සියලුම දේවල් සලකා බලන තුරු අවසාන තීරණය පස්සට දමන්න. ඒක විතරක් විනෝද් ගොළුවේ තියෙනවා. තාම විනෝද් ඉන්නවා ප්‍රියත් එක්ක. නමුත් කතා බහක් නැහැ. ප්‍රියා කියනවා ගිහිල්ලා හම්බ වෙන්න. මනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න. ඔයාගේ ඔළුව නරක් වෙලා තියෙන්නේ. විනෝද් අපෙන් අහනවා. ඇත්තට මෙයාගේ ඔළුව නරක් වෙලාද තියෙන්නේ කියලා. මං ඔබෙන් අහනවා. අපි විනෝද්ට දෙන්න ඕන උත්තරේ මොකද්ද කියලා. සැකය පිළිකාවක්. සැකය මරන්න බැරි සර්පෙක් වගේ එකක්. මොකද ඔබ කියන්නේ? සියත FM